අපේ නන්දුවා ඉක්මනට වතුර ගෙන්නකෝ. ඉන්න. ඉරේලිය වැටෙන්න කලින් නැගිටින්න පුරුදු වෙලා. පැය තිස්සේ බීලා පස්සට ඉර පායන නිදා තම දවසම මූසල. හරි බං දැන් ඉස්සර වගේ හැමදාම බොන්නේ නෑනේ බං. හරි. ඒ කයිය නවත්තලා ඉක්මනට ඇඳගත්තා නම් ඉතින් ඒ නාස්ති වෙච්ච කාලේ ඉතුරු කරගන්න තිබ්බනේ. ඒයි. මොකද කරන්නේ? මගේ ඩාන්සින් ක්ලාස් එකේ පෝස්ටර්ස්. පෝස්ටර්? මම මුළු ගමේම පෝස්ටර් කැම්පේන් එකක් කරන්න හදන්නේ. පුතෝ මොන බම්බුවක් හරි කරන්න යන්නේ මේ මගේ account පොත් එක ඉරලා නෑ. ඔව් වනේ ඉතින් පොත් නම් කඩෙත් තියෙන. පොල් බූරුවා. නැගිටපන්. නැගිටපන්. තෝයකෝ මේ අපේ account පොත් එක ඉරලාද තෝගේ පෝස්ටර් ගහන්න යන්නේ? නෑ ඉතින් මං කොළ පායි ගත්තේ. කොළ යාච්චට යකෝ මේ පොත් වල ලියපු දේවල් උත් විරෝධ බලන්න මෙතන යන්න. ඒ කොහෙන්ද ගියාම? Hey, don't touch me, right? ඔයාට මට ගහන්න පුළුවන් නම් මටත් පුළුවන් ඔයාට ගහන්න. Right? මට ගහන්න පුළුවන්. ඔව්. ගහපන් බලන්න. පාරකට ගහපන් බලන්න. ගහනවා තමයි. No, I'm joking, right? නවතිය. මට යන කේන්තියක් තෝ ආයේ මේ පැත්ත පලාතේ පස් පාගලා හුවෙන්න එපා පරයා. හරි? තෝ ආවොත් එමෙ තෝගේ කාරයකටත් ගිනි තියලා තොටත් ගිනි තියලා නරකනේ පරයා. Oh, really? අනේ මේ තියාගන්න මානක කොලේ හයියෙන් අල්ලගෙනම තියාගන්නවා. අපි කොල දැකලා නැනේ. කොල දැකලා නැති කට්ටිය නම් හොඳයි ඉතින්. ඔගේ අච්චිට Wow! Oh, really? Ini minimnya gara-gara ano, jadi begitu ada beberapa bos. Kepo, chip sara, tarai mang. මේ මොලේ නැති එකෙක්ද බා? හා? මේ මොලේ නැති එකද මේකගේ? ඒ බලන්න බං මේ account පොත් එක ඔක්කොම ඉරලා බං කොළ පහක් ඉරලා බං account පොත් වලින්. මම මේ ලියපු ඒවාත් ඔක්කොම ඉරලා බං. මට යන කේන්තියක් මේ පරයත් එක්ක මං කිව්වේ ඔක වද්ද ගන්නවත් හොඳ නැති එක කියලා. කනවා බොනවා බුදිනවා කිසිම තේරුමක් නැති එකේ.